සුබ දවසක් මේ වීඩියෝ එක බලන ඔයාලා හැම දෙනාටම. ඉතින් ඔන්න මම අදත් හිතුවා ටික කාලෙකට පස්සේ මගේ ගෙදර මිදුලේ පිපිලා තියෙන ලස්සනම දිය රෝස මල් ටික ඔයගොල්ලන්ට එක්ක බෙදා ගන්න කියලා. ඉතින් දිය රෝස මේ දවස්වල වැස්ස නිසා මේ ටිකක් මල් පිපෙනවා නම් අඩුයි. මොකද වැස්සේ කාලෙට දිය රෝස වල මල් පිපෙන්නේ නැහැ. මේගොල්ලෝ ගොඩාක් ආස කරන්නේ හිරු එළියට. තද හිරු එළියට තමයි මේගොල්ලෝ ප්‍රිය කරන්නේ. ඉතින් ඒ නිසා මේ දවස්වල අපේ පැත්තට හොඳටම වැස්ස. ඉතින් යාළුවනේ මල් නම් ටිකක් අඩුයි. ඒ වුණාට ඔන්න ඔය බලන්නකෝ ඔයගොල්ලෝ දකින්නේ ඔය මගේ දිය රෝස වල මම එකතු කරගෙන තියෙන මගේ කලෙක්ෂන් එක. ලස්සනයි නේද? ඉතින් මේ විදිහට වැස්සේ වුණත් හැබැයි වැස්සේ වුණත් මම හිතන්නේ හොඳට මල් පිපිලා තියෙනවා. හැම පාටින්ම ලස්සනට මල් පිපිලා තියෙනවා. ඉතින් පාට ගොඩක් තියෙනවා. මම බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී මේව ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න. ඉතින් යාළුවනේ මම මේ වීඩියෝ එක ගෙනාවේ මට තව දෙයක් ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න උවමනා වුණා. ඒක නිසා. ඉතින් යාළුවනේ අපි හැමෝම YouTube කරනකොට අපේ channel එක subscribe කරන්න, view like කරන, comments කරන ඒවා මත තමයි අපේ channel එක grow වෙන්නේ. ඉතින් ඒ නිසා මම ඉතාමත් ආදරෙන් ඔයගොල්ලන්ට මතක් කරනවා යාළුවනේ කාගේ වුණත් වීඩියෝ එකක් බැලුවොත් like එකක්, comment එකක් දාන්න අමතක කරන්න එපා. මොකද අයෝ ඉතින් අපිට සමුදල් වියදම් වෙන දෙයක් නෙවෙයිනේ like එකක්, comment එකක් කරන එක. ඒ වුණාට අලුතෙන් පටන් ගත්ත YouTube කරන කෙනෙකුට ඒක මහා මෙරක් වටිනවා. මොකද එතකොට ඒගොල්ලන්ගේ channel එක අනිත් අයට පෙන්වන වාර ගණන YouTube එකෙන් වැඩි කරනවා. අන්න ඒක නිසා ඔයගොල්ලෝ අපි මේ ගමන යනකොට හැමෝටම උදව් කරගෙන එහෙම යන්න ඕනේ. ඉතින් ඒක නිසා පොඩි channel වලටත් ලොකු ගමනක් යන්න ඔයගොල්ලෝ මොකක් හරි වීඩියෝ එකක් බලද්දී subscribe කරපු එකක් හෝ නොකරපු එකක් හෝ බලද්දී like කරන්න, comment නොකරත් කමන්නේ පොඩි like එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් යාළුවනේ ඔයගොල්ලන්ට අනේක මම ඔයගොල්ලන්ට මතක් කරන්න කියලා තමයි හිටියේ. ඉතින් ওই විදිහතාව එකක් තියෙනවා යාළුවනේ. අපි දැන් YouTube එකට ඇවිදලා අපි මොකක් හරි වීඩියෝ එකක් හරි මොකක් හරි පෝස්ට් එකක් හරි දාපුවාම අපි දැන් කියනවානේ මම ඔයාගේ එකට එකතු වුණා ඔයත් මාත් එක්ක එකතු වෙන්න කියලා. ඉතින් යාළුවනේ ওই විදිහට මමත් වීඩියෝස් ඒ වගේ මගෙත් දාලා තිබ්බ කමෙන්ට්ස් වලට මමත් ගිහිල්ලා ඒගොල්ලන්ව subscribe කරලා එකතු වුණා. නමුත් ටික දවසක් යනකොට යාළුවනේ ඒ subscribe කරපු ගාන අඩු වෙලා යනවා. ඒ කියන්නේ මම හිතන්නේ ඒ ක්‍රමයට subscribe කරනවා නම් ඒකත් YouTube එකෙන් බලලා ඒගොල්ලන්ව අයින් කරනවා. ඒක නිසා යාළුවනේ පුළුවන් තරම් අපි වීඩියෝ එකක් බලපුවාම හරි channel එක subscribe කරාම හරි ඒකට අර එකතු වෙන්න කියලා comments කරන්න එපා. ඒක සමහර විට ඔයගොල්ලන්ට අවාසියක් වෙන්න පුළුවන්. මම හරියටම මම හිතන්නේ ඒක තමයි මට ඒ subscribe කරපු කට්ටිය අඩු වෙන්න හේතුව. ඉතින් දැන් මම මේ දේ කරන්නේ නැහැ. එතකොට දැන් මගේ channel එකේ ඒ subscribe කරපු කට්ටිය අඩුවීමක් වෙන්නේ නැහැ. ඉතින් අනේකත් යාළුවනේ ඔයගොල්ලෝ හිතේ තියාගන්න. මොකද අපි චුට්ට පියවරෙන් පියවර මේව ගැන දැනගෙන ඉස්සරහට එනකොට අපි දැනගන්න දේවල් අනිත් අය එක්කත් බෙදා ගන්න එක අපේ යුතුකමක්. ඉතින් ඔය පේන්නේ මගේ දිය රෝස වගාව. මට කතාවෙන් ඒකත් කියන්න අමතක වුණා. ඉතින් මේ තියෙන අපේ දිය රෝස වගාවේ වැස්ස වුණත් පේනවා නේද යාළුවනේ. දැන් මේවා කප්පාදු කරන්න ඕනි කාලෙට ඇවිල්ලායි තියෙන්නේ. කප්පාදු කරන්න ඕනි කාලෙට ආවට මට මේ වැස්සත් එක්ක සහ කාර්යබහුලත්වයත් එක්ක මේක කප්පාදු කරන්න බැරි වෙච්ච නිසා තමයි ওই විදිහට මල් පළදාව ටිකක් විතර අඩු වෙලා තියෙන්නේ. ඉතින් මේ බලන්නකෝ මෙයාගේ ලස්සන කහපාට මගේ දිය රෝස පඳුර. ඉතින් යාළුවනේ තව දෙයක් තමයි දිය රෝස හිට ඕනකොට ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න හැම වෙලෙම දිය රෝස වතුර බැහැලා යන විදිහට තියාගන්න. මේ වැස්ස කාලේ අනිවාර්යයෙන්ම මුල් කුණු වෙන්න දිය වෙන්න බලනවා. ඒක නිසා හොඳට දිය රෝස වල වතුර බැහැලා යන විදිහට තමයි මාධ්‍ය සකස් කර ගන්නකොටයි
ඔයගොල්ලෝ පෝච්චියකට හදනවා නම් පෝච්චිය සකස් කරගන්නටයි ඔයගොල්ලෝ ඒක ටිකක් හිතලා බලලා කරන්න ඕනි වැඩි මාධ්‍යයක් ගත්තනම් හරි. ඉතින් මේ දිය රෝස කියන්නේ ඉච්චර වතුර වලට ආස කරන ප්‍රිය කරන ශාකයක් නෙවෙයිනේ. ඒක නිකන් වතුර වගේ තියෙනවනේ. ඒකේ දණ්ඩෙත් ඒ නිසා වෙන්න ඕනේ. ඒක වතුර වැහි කාලෙට නම් දිය රෝස බලා ගන්නවා කියන්නේ හරිම අමාරු දෙයක් යාළුවනේ. අර ගොඩාක් අයගේ දිය රෝස වඳ වෙලා යන්නත් නැති වෙලා යන්නත් හේතුවක් තමයි ඔන්න ඕක. ඒක නිසා හැම වෙලේම ඔයගොල්ලෝ උත්සාහ කරන්න දිය රෝස මේ වැස්ස කාලේ වතුර රඳා ගන්න නැතුව වතුර බැහැලා යන්න හැම වෙලේම ඒවා ගිහලා බලන්න, උදේ හවස බලන්න, අත ගන්න. ඒවා එතකොට තමයි ඇත්තට මේ මලක් වුණත් ගහක් වුණත් හොඳට හැදෙන්නේ. ඉතින් යාළුවනේ ඒකත් ඒගොල්ලෝ හිතේ තියාගන්න. තව දෙයක් තියෙනවා ඒගොල්ලන්ට කියන්න. මම බලාපොරොත්තු වෙනවා. ඉතින් මම ඉස්සර රසායනික පොහොර දැම්මා මගේ මේ මල් වලට. ඒත් බර මල් වැඩි ආවේ නැහැ. හැබැයි මම පස්සේ හොඳ පොහොර එකක් හොයාගත්තා. ඉතින් මම මේ පොහොර එක ගැනත් ඔයගොල්ලන්ට ආයිත් වීඩියෝ එකකින් අනිවාර්යයෙන්ම ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්නවා. ඉතින් ඇත්තටම කඩේ තියෙන අපේ රසායනික පොහොර ගන්න සල්ලි වියදම් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඇත්තටම අපේ ගෙදර මුළු තැන්ගෙන් ඉවතලන දේවල් වලින් අපේ වටපිටාවේ තියෙන දේවල් වලින් අපිට හොඳ පොහොරක් හදාගන්න පුළුවන්. ඉතින් අපි හැම වෙලේම බලන්න ඕනේ. ඉතින් ඒ වගේ පරිසරයටත් හිතකර, ගහටත් හිතකර අපේ ආර්ථිකයටත් හිතකර හොඳ දේවල් හොයාගන්න. ඉතින් මේ තියෙන්නේ යාළුවනේ මගේ තවත් මම ආසා කරන ලස්සන පාට දෙකේ දිය රෝස එකක්. හුඟක් අමාරුවෙන් තමයි ඉතින් මේගොල්ලෝ මම හොයාගෙන හදාගත්තේ. ඉතින් ළඟදිම මම බලාපොරොත්තු වෙනවා යාළුවනේ ඔයගොල්ලන්ටත් මේ වගේ ඔයගොල්ලෝ ගාව නැති පාට තව පාට තියෙනවා. අර වැස්ස නිසා පිපිලා නැහැ. ඉතින් ඒවත් ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න. ඊටාත්ම සාධාරණ මිලකට ඔයාලා ගෙදරටම ලැබෙන්න සලස්වන්න. අනිත් එක තමයි දිය රෝස. එවනකොට යාළුවනේ මම පොට්ටේක පැල කරපු දිය රෝස තමයි එවන්නේ. නැතුව අර අතු එවන්නේ. අතු එවන එක මං හිතන්නේ එච්චර සාර්ථක නැහැ. මොකද මමත් එක පාරක් අතු ගෙන්න ගත්තා. ගෙදරට එනකොට එක කොලයක්වත් නැහැ, මලුත් නැහැ, මුකුත් නැහැ. මොනවද කියලා හොයාගන්නත් බෑ. ඒ නිසා යාළුවනේ හරිම ලස්සනට පොට්ටේක පැල කරලා ලස්සනට ඔයගොල්ලෝ අතට ඔයාලා කැමති පාටකින් දිය රෝස ලැබෙන්න සලස්වන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. ඉතින් යාළුවනේ මේ වැස්ස කාලේ ඉතින් මට මේ තියෙන්නේ මේ බලන්න මේක තමයි මගේ අලුත්ම දිය රෝස එක. මේක අර චූටි දිය රෝස එකක්. ලස්සනයි නේද? එයාගේ නම් දම් පාට විතරයි තියෙන්නේ දැනට. අන්න බලන්න හරිම ලස්සනයි ඒක. මේක අලුත්ම අයින් වෙන්න හොයාගත්ත එක. ඉතින් හරි ලස්සනයි. මල් ළඟ තියෙන දම් පාට විතරයි. තව පාට තියෙනවා ඇති අනිවාර්යයෙන්ම. ඒවත් මම එකතු කරගන්න බලාපොරොත්තු වෙනවා. ඔයගොල්ලෝ ගාව තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඉතින් යාළුවනේ ඔන්න ඔය විදිහට තමයි මගේ දිය රෝස ටික පිපිලා තියෙන්නේ. ඉතින් ආයිත් වීඩියෝ එකකින් අපි හම්බෙමු. පොහොර අර මං කිව්ව පොහොර එකක් තියෙනවා කියලා අනිවාර්යයෙන්ම මේ පොහොර එක හදන හැටි මං ඊළඟ වීඩියෝ එකකින් ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න එනවා. මාව subscribe කරලා තියාගන්න. එහෙනම් ගිහින් එන්නම්.